හායි යාළුවනේ මේ තමයි මම YouTube එකේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක මගේ channel එකේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් අනිවාර්යෙන්ම subscribe කරන්න, මේ වීඩියෝ එක share කරන්න, like කරන්න. ඉතින් අද මම play කරන්නේ ලංකාවේ සුපිරිම game එකක් වෙච්ච Driving Simulator Sri Lanka එකේ racing mode එක අලුතෙන්ම ආපු එක. ඒකේ race එකක් යන්න තමයි මම අද හදන්නේ. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. රේස් මෝඩ් අපි අද කොහෙද රේස් එකක් යන්නේ මම කැමති ගාල්ල පැත්තේ රේස් එකක් යන්න එහෙනම් අපි ඒක සිලෙක්ට් කරමු Disconnect in Valorant equals round lost. Exit lag fixes disconnects and keeps you in the game. හරි අපි බලමු මෙහෙම තමයි පටන් ගන්න player 1 player 2 කියලා තියෙනවා රේස් එක අපි තමයි කියන්නේ පිටිපස්සෙම ඉන්නේ අපි ලයිට්ස් දාමු මේකේ ටර්බෝ සවුන්ඩ් එකක් වෙනස් වෙලා තියෙනවා කලින් තිබ්බ එකට වඩා ගොඩක් වෙනස් ඒ වගේම මේ දුම ෆීචර් එකක් තියෙනවා මේකේ ඔයාලා පහලින් කමෙන්ට් කරගෙන යන්න ඔයාලා කැමති ලංකාවේ හදපු ගේම්ස් තියනවද කියලා. ඉතින් මම අනිවාර්යෙන් මේ ගේම් ප්ලේ එකේ ගේම් ප්ලේ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ගේනවා. අපි යම් අර CTB කාර්යයක් කොහේ ඉන්නවද දන්නේ බස් එක ගොඩක් වේගෙන් යද්දි පොඩ්ඩක් අන්කන්ට්‍රෝලබල් මෙහෙට පැත්තෙනවා ස්ලෝ කරගෙනත් එක්ක යන්න ඕනේ මේක අපි රේස් එක දින්නම ඒ කියන්නේ සල්ලි ප්‍රමාණයක් හම්බ වෙනවද දන්නේ ඒ වගේම කියන්න ඕනේ අපි ඉක්මනටම සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ගහමු. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් 1000 ගැහුවට පස්සේ මම Q&A වීඩියෝ එකක් වෙනමම ගේනවා. ඒකම මම ගේම් ප්ලේ වීඩියෝස් තමයි ගේන්නේ. ඉතින් ඉක්මනින්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපි යන් 1k සබ්ස්ක්‍රයිබර්ස් වලට හරි. ඉතින් අපි රේස් එකෙන් දින්න අපිට රුපියල් 1000ක මුදලක් තමයි හම්බුනේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඔයාලා කැමති තව ගේම්ස් තියෙනවා නම් ඒ වගේම ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න Driving Simulator Sri Lanka එකේ ඔයාලට තව මොන වගේ වීඩියෝස් ඕනි කියලා රේසින් මෝඩ්ද නැත්තම් ඩ්‍රයිවිං ඒ කියන්නේ පැසෙන්ජර්ස් අරගෙන ඊට පස්සේ අපි යන විදිහේ වීඩියෝ එකක්ද නැත්තම් ටුවර් මෝඩ්ද ඒ වගේම ඔයාලා කැමතිම මැප් එකක් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් bye bye.